අල්නූර් අයිලන්ඩ් එකට ආවේ අද. යාළුවෙක්ව පෙන්නන්න යන්නේ. හායි කියන්න. say hi. මේ ලොකු පතොක් ගහක් තියෙනවා. එයාට අවුව සැරයිලු. අවුවට කොච්චර පිච්චිලාදවා. Hi guys, welcome back to my channel. අද අපි යන්නේ දූපතක් බලන්න. මේ දූපත තියෙන්නේ සාජවල. අපි මේ උදෙන්ම යන්නේ නිදහසේ වීඩියෝ එකක් අරගන්න ඕන නිසා. නිදහස් නිස්කලංක පරිසරයට ප්‍රිය කරන කෙනෙක් නම් ඔයා එන්න මොන තැනක් තමා මේ සාජවල තියෙන දූපත. හැමදාම වැඩ කරලා මහන්සි වෙලා ඉන්න ඔයාට හිත නිදහස් කරගන්න කදිම තැනක් තමා මේ ප්ලේස් එක. මේ දූපත බලන්න ටිකට්ස් ගන්න ඕනේ. දූපත ඇතුළටම වහන වලින් යන්න පුළුවන් කමක් නැහැ. වහන එළියෙන් පාක් කරන්න ඕනේ. වහන පාක් කරන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඒ වුණාට පාකින් නම් ප්‍රේ නැහැ. එහෙනම් අපි යමු. Morning, 50 dirham. 50 dirham. Standard. 40. මේ තමා ටිකට්ස් ගන්න තැන. සමයක නිසා ටිකට් ප්‍රයිස් ටිකක් අඩු වෙලා අපෙන් ගත්තේ ඩිරාම් 40යි එක්කෙනෙක්ට. වෙනදට එක්කෙනෙක්ට ඩිරාම් 50ක් වෙනවා. මේ දූපත පිහිටලා තියෙන්නේ කාලිට් කලපුවේ. කාලිට් කලපුවෙන් වටවුණු මේ දූපත හරිම නිදහස් වගේම නිස්කලංකයි. අර ඈතින් පේන ගස් වලින් වටවුණු ඒ මනරම් දූපත. දූපතට යන්න තියෙන මේ වගේ හරිම ෂෝක් දීපාලමකින්. එහෙනම් ගොඩක් ආදරෙන් ඔයාලව පිළිගන්නවා අල්නූර් අයිලන්ඩ් එකට. ෆැමිලි එකත් එක්ක, ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බොයිෆ්‍රෙන්ඩ් එක්ක හරි යාළුවෝ එක්ක, එහෙමත් නැත්නම් තනියෙන් හරි ඔයාට එන්න පුළුවන්. අල්නූර් අයිලන්ඩ් එකේ භූමි ප්‍රමාණය වර්ග මීටර 45470ක් වෙනවා. 2015 දී තමයි මේ දූපත විවෘත කරලා තියෙන්නේ. මේ අල්නූර් දූපත ස්වභාවික සුන්දරත්වයේ වගේම නිර්මාණාත්මක කලාවේ තෝතැන්නක් කියලා තමයි කියන්නේ. විශ්මයජනක ගෘහ නිර්මාණ ශිල්පය නිසාම සම්මාන රැසක්ම මේ දූපත හිමි කරගෙන තියෙනවා. බෙස්ට් ආකිටෙක්චරල් ඩිසයින් සඳහා 2016 දී සම්මාන ගණනාවක්ම හිමි වෙලා තියෙනවා. ඔන්න අපි දූපත ඇතුළට පය තිබ්බා. අල්නූර් අයිලන්ඩ් එකට ආවේ අද. හරිම අවුවයි. එහෙම ඇති ලස්සනයි. ඒ වගේම හරිම අවුවයි. යාළුවෙක්ව පෙන්නන්න යන්නේ. හායි කියන්න. say hi. මේ තියෙන අයිලන්ඩ් එකේ මැප් එක. ඔයාට පුළුවන් මේකේ ෆොටෝ එකක් අරගෙන ඒ විදිහටම යන්න. නැත්තම් සමහර වෙලාවට කැරකිලා එකම තැනට තමයි එන්නේ. අත්දැකීමෙන් කියන්නේ. මේ පරිසරයේ සුන්දරත්වය බලන ගමන් අපිට නිදහසේ ඇවිදින්න පුළුවන්. ඒ වගේම මේ උද්‍යාන ගවේෂණය කරන්නත් පුළුවන්. ලෝකයේ පුරා තියෙන ශාක හා ගස් 70000කට අධික සංඛ්‍යාවක් මේ දිවයිනේ තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ විතරක් නෙමෙයි, පොඩි අයටත් ඔන්න සෙල්ලම් කරන්න ප්ලේ ග්‍රවුන්ඩ් පවා මෙහි තියෙනවා. පොත් කියවන්න ආස ඔයාට මේක කදිම තැනක්. සාහිත්‍ය මණ්ඩප හදලා තියෙනවා. පරිසරයේ නිස්කලංක බවත් එක්ක නිදහසේ පොත් කියවන්න පුළුවන් එතනට වෙලා. ඒ විතරක් නෙමේ, භාවනා කරන්න කැමති අයට භාවනා කරන්නත් පුළුවන් මේ ප්ලේස් එකට ඇවිත්. ටිකට් ප්‍රයිස් ගැන කිව්වොත් වැඩිහිටි කෙනෙක්ගේ ටිකට් එක වෙනවා ඩිරාම් 50ක්. අවුරුදු 3ත් 12ත් අතර ළමයින්ට වෙනවා ටිකට් එක ඩිරාම් 30ක්. එතකොට අවුරුදු 3න් 15ට නම් ෆ්‍රී.
මේකේ ෆැමිලි පැකේජ් එකක් තියෙනවා. ආගේ පවුලේ 4 දෙනෙක් ඉන්නවනම් අම්මයි තාත්තයි ළමයි දෙන්නයි කියමුකෝ. එතකොට මුළු පවුලටම යන්නේ දිරාම් 135ක් විතරයි. ඕපනින් හවස් ගැන කතා කරොත් Saturday to Thursday උදේ 9 ඉඳන් රාත්‍රී 11 වෙනකන් ඕපන්. එතකොට Friday විතරක් හවස 2 ඉඳන් මධ්‍යම රාත්‍රී 12 වෙනකම්ම ඕපන් කරලා තියෙනවා. ඔයා මේ අයිලන්ඩ් එක බලන්න එනවා නම් හොඳම දේ තමයි උදේ හරි හවස හරි එන්න ප්ලෑන් කරන එක. මොකද දවල් වරුව ගොඩක් රස් දෙයිනේ. උදේ ආවොත් ඔයාලට නිදහසේ බලන්න පුළුවන්. හවසට නම් චුට්ටක් සෙනග මං හිතන්නේ. ගොඩක්ම හොඳයි රැට එන එක. මොකද මේක රැට ගොඩක් ලස්සනයි. මේ පාත්වල පවා ලයිට්ස් දාලා තියෙන. ඉතින් මම හිතනවා ලයිට්ස් එහෙම දැම්මම රැට ගොඩක් ලස්සන ඇති කියලා. හැබැයි ඒ ටයිම් එකට සෙනග නම් වැඩි. අපි දෙන්න රැටත් ඇවිත් වීඩියෝ එකක් අරන් ඉන්නම් ඉක්මනටම. මෙතන තියෙන ඔක්කොම පතොක් වර්ග. යෝධ පතොක් ගස් පවා තියෙනවා. මේ මටත් වැඩි උසයි මේ පතොක් ගහ. මම මේ මෙච්චර උස පතොක් ගහක් දැකපු ඇත්තටම පළවෙනි වතාව මේ. දැන් අපි ඉඳගෙන හිටියානේ. මේ මොනා හරි ගෑවිලාද කියලා තමයි මගෙන් අහන්නේ. අපි දෙන්න මෙතන ඉඳගෙන ෆොටෝ එකක් ගහන්න අමතක කළෙත් නෑ. මේ තියෙන ගහපු ෆොටෝ එක. එයාට අවුව සැරයි. ඔයාට ඇවිදලා මහන්සි නම් මේ වගේ ඉඳගන්න තැන් පවා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඉඳගෙන පොඩි චැට් එකක් දාන්න. ඒ වගේම පොඩ්ඩක් රෙස් කරලා ආයෙත් ඔයාට පුළුවන් මේ අල්නූර් අයිලන්ඩ් එක වටේම ඇවිදින්න. අර ගහ ලස්සනයිනේ. අර ගහ ලස්සනයි.
සමීපයක් දැනෙනවා. මේකට තමයි සමනල නිවස කියන්නේ බටර්ෆ්ලයි හවුස්. බලන්න ඒක මාර ලස්සනයි නේ. ඒක හරිම ලස්සනට හදලා තියෙනවා. මේ වීදුරු ගෝලාකාර ව්‍යුහය සබහාදහමට ආදරය කරන අයට නම් ඉන්ද්‍රජාලික අත්දැකීමක්. මේ ආකිටෙක්චරල් ඩිසයින් එකටත් සම්මාන හම්බ වෙලා තියෙනවා. විශේෂ දෙයක් කියන්න තියෙනවා ඔයාට පිටතින් කෑම ගේන්න අවසර නැහැ. මේකේ කැෆේ එකක් තියෙනවා. මේ නූර් කැෆේ එකෙන් ඔයාට කැමති දෙයක් අන්න බොන්න පුළුවන්. සමනල්ලු බලන්න යන්න කලින් මොනහරි බොන්න තමා හැදුවේ. අව්වේ ඇවිදලා මාරම මහන්සි. අද උෂ්ණත්වය සෙල්සියස් අංශක 39යි 40යි ඔය වගේ ගණන් වලට තමා ගියේ. මාර මහන්සි ඇත්තටම ඇවිදලා. ඒ නිසා අපි දෙන්නට ඕනුණා කූල් මොනහරි බොන්න. අවුවට කොච්චර පිච්චිලාද මා. ඊමා අවුවට පිච්චිලා. මගේ සන්ස්ක්‍රීන් එකේ හොඳකම නිසා අවුවට පිච්චිලා නැහැ මාව. මම පළවෙනි වතාවට තමයි මේ තරම් සැරවුවේ සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරන් එළියට ආවේ. 10 to 10 දෙන්න පුළුවන් මගේ සන්ස්ක්‍රීන් එකට. බීම දෙකක් ඕඩර් කරා. මම ගත්තා චොකලට් එක. එයා ගත්තා ඇවකාඩෝ එක. හැබැයි මම මේ ඇවකාඩෝ චොකලට් දෙකම බොන්න ආසයි. මේ බීලා බැලුවේ මේ දෙකෙන් කෝකද වැඩි රස කියලා. කට අමුතුනේ මේ රස නැති කමට නෙමෙයි. ඇත්තටම මේක ගොඩක් කූල් වැඩි. ඒකයි චුට්ටක් කට වෙනස් වුනේ. මෙතන ඉන්න අයත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම මෙයාලගේ සර්විස් එකත් හොඳයි. මෙතනින් ගන්න කෑම බීමත් ඇත්තටම රසයි. ඔන්න අපි ආව සමනල්ලු බලන්න ඇතුළට. සමනලුන්ට ගැලපෙන විදිහට මේක ඇතුළේ උෂ්ණත්වය පාලනය කරලා තියෙන්නේ. විදේශීය සමනල විශේෂ 20කට අධික සංඛ්‍යාවකගේ නිවහන තමයි මේ. සමනලුන්ගේ ජීවන චක්‍රය ගැන වගේම එයාලගේ වාසස්ථාන ගැනත් ඉගෙන ගන්න පුළුවන් මෙතනින්. So first time here?
All these butterflies imported from Philippines and Costa Rica. Their lifespan is about 1 month. You can try to hold it like this under the legs. 1 month? Yeah, maximum. මේ කිව්වේ මොකද්ද දන්නවද? සමනළු ජීවත් වෙන්නේ මාසයයි කියලා තමයි එයා කිව්වේ අපිට. ඔයාලට මේ සමනළු ගැන මොන හරි දෙයක් දැනගන්න ඕනේ නම් මෙතනින් අයගෙන් ඔයාට හෙල්ප් එකක් ගන්න පුළුවන්. එතකොට එයාලා ඔයාට කියලා දෙයි විස්තර. අපිටත් මේ විස්තර සමහර ඒවා කිව්වේ මෙතනින් අයම තමයි. මාසෙල් ඉන්නවා. මට කැමතියි. එයා මාර ලස්සනයි නේ. ඉවරයිද වෙලා? හරි යා ෆොටෝ එකද? මන්නම් ඇත්තටම එන්ජොයි කළා. ඔයාලත් එන්න හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඇත්තටම ෂොක්. ඔන්න ඉතින් අපි දැන් යන්න හදන්නේ. ඔයාට පැය 2-3ක වගේ කාලයක් ගත වෙනවා මේ දූපත වටේම යන්න. හැබැයි ඔයාගේ ඇක්ටිවිටීස් එක ටයිම් එක පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. ඔයා ගන්නේ ටිකට් එකේ මුළු දවසම වුණත් ඔයාට මේ අල්නෝර අයිලන්ඩ් එකට වෙලා ඉන්න පුළුවන්. අපේ channel එක subscribe කරන්න ළමයි. එහෙනම් තවත් ලස්සන තැනකදී ඉක්මනටම හම්බ වෙමු. bye.